එකටම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා විපක්ෂයේ තල ඉඳගෙන ක්‍රියා කරව වැඩ කරව කතා කරපු සහෝදරයටම එකක් පණිවිඩයක් දෙන්න කැමතියි. මොකද අනුර කුමාර මැතිතුමනි ජනාධිපතිතුමනි අද මේ අපි ඔක්කොම මුණ දෙන මේ පළාත් පණ ඡන්ද ක්‍රමයේ අඩපාඩු තියෙනවා නම් සද්දාවෙන් ගෙනාවා ක්‍රමයේ අපි ඔක්කොම. නමුත් අඩපාඩු තියෙනවා. තමුන්නාන්ස තමයි ඒකට වගකීම සම්පූර්ණ බාර ගන්න ඕනේ. ගිය පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම එකතු වෙලා මේ සම්බන්ධව සෙලෙක්ට් කමිටි එකක් අදලා එකෙන් අපි සාකච්ඡා කරපු අවස්ථාවේදී පක්ෂ විපක්ෂ ආණ්ඩු පක්ෂ විපක්ෂ වේදෙන් තොරව එකව තින්දුකට අපි ආවා. එකක් තමයි පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමය නැත්තම් සමානවාද ක්‍රමය යටතේ පවත්වන්න ඕන කියලා ඔබතුමා අත උස්සලා අපිත් අත උස්සලා එකඟ වුණා. ඔබට මතකයි තියෙන්නේ මේක. ඔබලාගේ පක්ෂයට වෙනුවෙන් සෙලෙක්ට් කමිටියකට දුන්න යෝජනා මාලාවත් එක තියෙනවා. මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන. දැන් 8500 9000ක් විතර සමාජිකයෝ ඉන්නවා. පඩිග වෙන්නේ කවුද? ඔබලා එබදාම කියන්නේ බදු මුදල් අපරාධ වෙනව නේද? ඒක යම්කිසි මට්ටමකට මේ රාජ්‍ය දීපල ආවාද කිරීම තමයි. ඔබලා කතා ඔබලා වචන කියනවනම්. ඔබලා අවස්ථාව තිබුණා. 150 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. බලවත් ආණ්ඩුවක් ප්‍රමාණයක් නෙවෙයි අපිත් එකඟ වෙනවනේ ඒකට. අත උස්සනවනේ. අත දෙක උස්සනවා අපි. ක්‍රම වෙනස් කරනවා නම්. අවස්ථාව තිබුණා ඔයගලන්ට. කරේ නැහැ. කරන්න තිබුණා. දැන් ඒක ගැන ඇවිල්ලා කැඳිලි ගැසීමෙන් වැඩක් වෙන්නේ නැහැ. වෙනස් කරලා 8500 තියෙන එක 5000 කියන කරන්න තිබුණා.